ජේසු පිහිටයි ඔබ සියලු දෙනාට. ඉතින් අද දවසේ අපි විශේෂ කතිකාවකට ඇතුල් වෙන්න යන්නේ. විශේෂයෙන්ම කල්වාරි නමස්කාර දේවස්ථානයේ අපේ මේ 2025 අවුරුද්දේ තේමාව හැටියට අපි කතා කරන අතිශයින් ජයගත් ජීවිතය. ඉතින් මේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දීලා තිනවා. හැබැයි මේක භුක්ති විඳින එක අපේ වගකීම. අපිට මේ ජයග්‍රාහී ජීවිතේ භුක්ති විඳින්න අපිට කුඩා කල සිටම පොඩි දරුවෙක්ට නම් දෙමව්පියෝ උදව් කරනවා ගොඩ නැගෙන්න. ඒ වගේම ගුරුවරු උදව් කරනවා. විවිධ ජීවිතයට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා අපිව ගොඩ නගන්න. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන කාරණාව තමයි අපේ ආත්මික ජීවිතය ගොඩ නගා ගන්න. නැත්නම් ආත්මික ජීවිතය අපි විනයානුකූලව හදාගන්න අපිට ඕනේ කරන දෙන්නෙක් ගැන අපි කතා කරන්න යනවා. එක්කෙනෙක් තමයි බයිබලයට එකඟව අපිට ඕනේ පුහුණුකරුවෙක්. ඒ වගේම අපිට ඕනේ උපදේශකයෙක්. ඉතින් අද දවසේ අපි මේ වැඩසටහනේදී කතා කරන්න යනවා අපේ ජීවිතේට ඔබගේ මගේ ජීවිතේට ඒ අවශ්‍ය කරන පුහුණුව සහ ඔබගේ මගේ ජීවිතේට අවශ්‍ය කරන ඒ උපදේශනය අඛණ්ඩව අත්‍යවශ්‍ය කාරණාවක් අපේ ක්‍රිස්තියානි ජීවිතේ වර්ධනය කරගන්න. ඉතින් ඒකට මම අද දවසේ මේ ස්ථානයට ආරාධනා කරා කල්වාරි නමස්කාර දේවස්ථානයේ සේවා භාරව කටයුතු කරන ගරු ලක්ෂ්මන් සෙනවිරත්න දේවගතිතුමාට මේ පුහුණු කිරීම සහ උපදේශනය ගැන අපිව දැනුවත් කරන්න. මොකද එතුමා අවුරුදු 35කට වැඩි කාලයක් උපදේශන සේවාවේ සහ පුහුණු කිරීමේ සේවාවේ යෙදීලා ඉන්නවා. ඉතින් අපිට ගොඩාක් දේවල් දැනගන්න තියෙයි. ඉතින් මේ වැඩසටහන නරඹන ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ තව කෙනෙක්ට පුහුණු කරුවෙක් වෙන්න කොහොමද සහ ඔබ කොහොමද පුහුණු වෙමින් මේ ක්‍රිස්තියානි ජීවිතේ ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් අපිට හොඳ කතිකාවක් කරන්න අවස්ථාවක් දෙවියන් වහන්සේ ලබා දීලා තිනවා. ඉතින් දේවගෙතුමාව ආදරෙන් පිළිගන්නවා ජේසු පිහිටයි කියලා. ජේසු පිහිටයි ප්‍රසන්න. ජේසු පිහිටයි. ඉතින් අපි මේ කතිකාව ආරම්භ කරනකොට මම කැමතියි දේවගෙතුමාගෙන් අහන්න විශේෂයෙන්ම මේ පුහුණු කිරීම සහ උපදේශනය ගැන අපි කතා කරනකොට මේ කාර්යය කරන්න ඔබතුමා භාවිතා කරන ක්‍රමවේදය නැත්නම් අපි කැමතියි දැනගන්න නායකත්ව ශෛලිය කොයි වගේ නායකත්ව ශෛලීන් අනුගමනය කරලාද කෙනෙක්ව පුහුණු කරන්න ඕනේ නැත්නම් උපදේශනය දීලා ගොඩනගන්න ඕනේ. මොකද සමහර ඒවා කියන්න කැමති නෑ කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි දන්නවා ආත්මිකව එහෙම ගොඩනගනකොට තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්න පිණිස මේක බෙදා ගන්න එක වැදගත් කියලා මං හිතුවා. ඉතින් ඔබතුමා පාවිච්චි කරන ශෛලිය මොකද්ද? තව කෙනෙක්ව පුහුණු කරන්න, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන්න, ගොඩනගන්න එහෙම පුහුණු කරන එක ලේසි නෑ අපි දන්නවා. හැබැයි මේ පාවිච්චි කරන ශෛලියන් මොනවාද? පාවිච්චි කරන ශෛලිය. ඕක ගැන අපි කල්පනා කරනකොට දැන් පුහුණු කිරීමයි උපදේශනය දීමයි කියන කාරණා දෙකක්. උපදේශනය දෙන්නේ තමුන්ගේ පළපුරුද්ද, තමුන්ගේ තිබෙන්නා වූ ඉගෙනගෙන තියෙන දේවල් ඒව ඔක්කොම ඒක රාශී කරගෙන තමයි උපදේශනය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මම උපදේශකයෙක් කියන්නේ සාමාන්‍ය පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඒතකොට එයාට අත්දැකීම් තියෙනවා. එයා කරගෙන ඇවිල්ලා තියෙන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා උපදේශනය තුළින් අපි උත්සාහ කරන්නේ මේ අපි ලබාගෙන තියෙන අත්දැකීම් තව කෙනෙක් එක බෙදා ගන්න එක. ඒකල යා වෙතනින් දැන් අපේ ඇදහිල්ලේ අපි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට මෙහි කරන්න වූ අයට ක්‍රිස්තුස් වහන්සේට ඒගොල්ලන්ව ලං කරවන්න වැඩිය. අපි ලබාගත් අත්දැකීම් අපේ ජීවිත අත්දැකීම් ගොඩක් වටිනවා. ඒක නිසා මම හිතන්නේ උපදේශනය දෙන්න පුළුවන් අය කොච්චර ඉන්නවද අද දේශේ? බොහොම අඩුයි. උපදේශන දෙන්න පුළුවන් අය බොහොම අඩුයි. මොකද ඒගොල්ලන්ගේ ජීවිත ආදර්ශයක් ඒගොල්ලන් පෙන්වන්නේ නැහැ බොහෝ අය. ඒගොල්ලන්ගේ අත්දැකීම් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිත ආදර්ශය තුලින් ඒගොල්ලන් මේ උපදේශනයට සුදුස්සෙක් වෙලා නැහැ කියන අය තමයි වැඩි ඉන්නේ. ඉතින් උපදේශනය කොච්චර වැදගත්ද කෙනෙකුගේ වර්ධනයට, ආධ්‍යාත්මික වර්ධනයට. යේසුස් වහන්සේ ළඟ වෙන්නේ එයා තව ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න. උපදේශනය අතිශයින් වැදගත්. ඉතින් උපදේශනය හැම වෙලාවෙදීම ආදර්ශයත් එක්ක යන්න ඕනේ දෙයක්. උපදේශනය අත්දැකීම් අඩු කෙනෙකුට අත්දැකීම් වැඩි කෙනෙකුගෙන් ලැබෙන්නා වූ ආශිර්වාදයක් මඟ පෙන්වීමක්. වරප්‍රසාදයක්. වරප්‍රසාදයක්. ඔව්.
ඒක නිසා මං හිතන්නේ අපි ඒක දැන් උපදේශන දීම සම්බන්ධව කෙටි කාලීනව කරනවා. උපදේශනය දිගු කාලයක් සිද්ධ වෙන්න ඕනේ වූ දෙයක්. උපදේශනය දැන් පටන් ගත්තම ඒක කෙරවල කොහෙද කියලා දන්නේ නැහැ. ඒක දිගු කාලීනව කරෙන්න ඕනේ දෙයක්. ඒක හැමදාම අපිට උපදෙස් ඕනේ දේවල්. හැමදාම උපදෙස් ඕනේ අපිට එක දේවල් අපේ පෞද්ගලික ජීවිතය හසුරුවා ගන්න එක ගැන. දැන් අපි ජෝන් මැක්ස්වෙල් කියන දේවගැත්තුමාගේ මිලියන් ලීඩර් මැන්ඩේට් කියන එක තුළ ගොඩක් ඕවා අපිට ওই උපදේශන ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒව අනුගමනය කරලා තියෙනවා. ඒකට අපි මේ නායකත්ව පුහුණු කිරීම වලට පාවිච්චි කරලා තියෙනවා. උපදේශනය තුළ දිගු කාලීනව තව ගෝලයන්ව බිහි කරන සහ ගෝලයන්ව බලගන්වන කාර්යය යෙදෙන්නා වූ කොටසක් තමයි උපදේශනය කියන්නේ. ඉතින් ඒක බයිබලයේ කියනවා හැමෝටම ගුරුවරයෝ වෙන්න හදන්න එපා කියලා. ඔව් ඒගොල්ලන්ට ආඥාවේ කොටසක් හැටියට තමයි උපදේශනයේ අනිත් පැත්තකින් බලනකොට. ඔව් ඒකේ උපදේශනය දෙනවා කියලා කියන්නේ එයා ඔයා ගුරුවරයෙක් වෙන තව කෙනෙකුට. ඒතකොට බයිබලයේ එක ගැන තදබල අනතුරු ඇඟවීමක් තියෙනවා. මොකද ඔයා දෙගුණයක් ගණන් දෙන්න තියෙනවා කියලා. නේ? ඉතින් ඒ නිසා දිගු කාලීනව කෙනෙක්ව ගොඩනංවන එක ඔයාගේ අත්දැකීම් ඒගොල්ලොත් එක්ක බෙදා ගන්න එක ඔයගලගේ ජීවිතය ඒගොල්ලොත් එක්ක බෙදා ගන්න එක. එතන තමයි එන්නේ අර ඔයා කිව්වා මොනවාද නායකත්ව ශෛලිය පාවිච්චි කරලා තියෙනවා. නායකත්ව ශෛලියක් පාවිච්චි කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ නිසා දැන් උපදේශනයයි පුහුණු කිරීමයි කාරණා දෙකක්. ඔව් පුහුණු කිරීමේදී කරන්නේ තව කෙනෙක්ව ඔයා තල්ලු කරනවා වැඩක් කරන්න. එයාව උනන්දු කරනවා. එයාට අභිප්‍රේරණය ලැබලා දෙනවා. එයාව මොටිවේට් කරනවා කියන්නේ අපි. ඔව් නෑ ඔයාට ඊට වැඩිය හොඳට කරන්න පුළුවන්. ඉලක්ක ලැබලා දෙනවා. අන්න ඒව හරහා එයාව පුහුණු කිරීම එහෙම තමයි සිද්ධ වෙන්නේ. එයාත් එක්ක ඉඳිමින් එයාව ගොඩනැගීමක්. ඔව් එයාත් එක්ක ඉඳිමින් ගොඩනගනවා. අනිත් ඒව කෙටි කාලීන සහ අර්ධ කාලීන දිගු කාලීන වෙන්න පුළුවන්. හැබැයි උපදේශනේ එහෙම නෙමෙයි. උපදේශනේ දිගු කාලීන වූ දෙයක්. පුහුණු කිරීම ඒ වැඩේකට හුරු කිරීම. ඒ වැඩක් කරගන්න යාව හුරු දැන් අපි හිතමු උදාහරණයකට දැන් අපිට මෙතන ඉන්න එන්ජිනියර් කෙනෙක් වැඩ කරනවා. එයා ඒ එන්ජිනියර්ගේ අපේ ප්‍රොජෙක්ට් එකේ එන්ජිනියර්ට උදව් කරන තව ඊට වැඩිය අඩු අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා යාට දේවල් කියලා දෙනවා. දැන් මේක මෙහෙමයි වෙන්න ඕනේ. ඔයා මෙන්න මේවා ගැන මට මාව දැනුවත් කරන්න ඕනේ. මොනවද මේක? ඉතින් අපේ දැන් වැඩ කරන මේ අනිත් පොඩි එන්ජිනියර් ඔක්කොම පොතක් තියාගෙන මිනිහා ලියනවා. ලියලා අනිත් එක්කෙනා ආපම එයාට ඉදිරිපත් කරනවා මෙන්න මේවා කියලා. ව්‍යාපෘති වුණාම ඒක ඉවරයි පුහුණු කිරීම. පුහුණු කිරීම ඉවරයි. එතනින් එහෙම පුහුණු කිරීම ඉවරයි. ඒක පුහුණුව. ඉතින් ඒක නිසා උපදේශනයයි පුහුණුවයි දෙකම එකට යනවා. හැබැයි අර්ථයන් දෙකක්. පුහුණු කිරීමේදී වෙන්නේ අපි තව හොඳට දෙයක් ඉදිරිපත් කරන්න කෙනෙකුට ගුරුව ලබලා දෙනවා. නේ ගුරුව ලබලා දෙනවා. දැන් කෙනෙකු පුරුදු පුහුණු කරන්න පුළුවන් කතාවක් පවත්වන විදිය සම්බන්ධව. ඒ වගේ අර දැන් අපිට කෝච්ලා ඉන්නවා. දැන් ඔය දැන් සින්දු කියනකොට මිනිස්සුන්ට කෝච්ලා ඉන්නවා. කෝච් තමයි කියන්නේ ඒගොල්ලන්ට. ඒ කෝච් දැන් ඔය යන්නේ එක වැඩසටහන වල කෝච්. එයා ඉතින් ඒක පුහුණු කරන අර ඉන්නේ තව ඊට වඩා හොඳට කරන්න. හැබැයි උපදේශනය ඊට වැඩිය වෙනස් දෙයක්. උපදේශනය තුලින් දිගු කාලීනව කෙනෙකුට තමුන්ගේ අත්දැකීම් බෙදාගෙන තමුන්ගේ උරුවන් සහ ආදර්ශය තුලින් එයාට දේවල් අත්පත් කරගන්නට උපකාර කරනවා. ඔව් එතකොට දැන් පාස්ටර් කතා කරා වගේ දැන් අපි දන්නවා යේසුස් වහන්සේ ගෝලයන්ව පුහුණු කරා සහ ගෝලයන්ට උපදෙස් දුන්නා. ඔව්. යේසුස් වහන්සේ පාවිච්චි කරපු ඊටාම වැදගත් ශෛලියක් අපි දන්නවා. උන්වහන්සේගේ යටහත් පහත්කම නැත්නම් උන්වහන්සේ සේවක නායකත්වයක් දුන්නා. ඉතින් පාස්ටර්ගෙන් මම අහන්න කැමතියි ඒ සේවක නායකත්වය තුල මේ කොටස් දෙක කරනකොට සේවක නායකත්වය. එතකොට මේ සේවක නායකත්වය තුල මිනිස්යන්ව බලගන්නවරු එක පැත්තකින් උපදෙස් දෙනවා අනිත් පැත්තෙන් පුහුණු කරනවා. ඒක වාණිජ ලෝකයේ ගැන කතා කරොත් වාණිජ ලෝකයේ ඕක හරියන කතාවක් නෙමෙයි කියලා මිනිස්සු කියන්නේ. එතකොට ඒක ඔළුවට ඉහළින් යන්න හදන වැඩක්. හැබැයි දේව සභාව තුල ඒක එහෙම කරන බව අපි දන්නවා. ඔබතුමා කරන බව දන්නවා. සහ ඒක කරනකොට තියෙන බාධාවල් නැත්නම් අභියෝග මොනවාද? දැන් අපි බලනකොට නායකත්ව ශෛලීන් කීපයක්ම තියෙනවානේ. මොනවාද අපි දන්න නායකත්ව ශෛලීන්? ඒකාධිපති නායකත්වයේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ තියෙනවා. තව මොනවාද? ගොඩාක් ශෛලීන් තියෙනවා.
දැන් ඔයා මගෙන් අහනකොට මම මොන ශෛලියද අදාළ කරගෙන වැඩ කරේ මෙච්චර කාලයක් කියන දැන් මට කියන්න බෑ එක ශෛලියක් කියලා. මම මේකේ මිශ්‍රයක් තියාගෙන තිබෙනවා. මට මගේ මූලික යේසුස් වහන්සේගේ සේවක නායකත්වය. ඒක තමයි මුල් කරගන්නේ සේවක නායකත්වය. මොකද උන්වහන්සේම කියනවා මම මේ ලෝකයට ආවේ සේවය ලබන්නේ මේ සේවය කරන්නයි. ඉතින් ඒක උන්වහන්සේගේ සේවක නායකත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ දේව සේවයේ යෙදෙන්නා වූ උපදේශන දෙන්නා වූ පුහුණු කරන්නා වූ ඔක්කොමල්ල තුල තියෙනවා. කේන්ද්‍ර ස්ථානයේ ඒක කරගෙන තමයි අනිත් ඒවා පාවිච්චි කරන්නේ. අනිත් ඒවා පාවිච්චි කරනවා. එතකොට ඒකේ තව එක එක පැතිකඩයන් තියෙනවා. දැන් සමහරක් වෙලාවට මාව දකින්න එක්කෙනෙක් ඒකාධිපති විදියට වැඩ කරනවා වගේ කියලා. තවත් සමහරක් වෙලාවට ඒගොල්ලෝ දකිනවා මම හරි ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවා. ඒගොල්ලන්ගේ අදහස් මම ගන්නවා. ඒගොල්ලන්ගේ අදහස් වලට මූලික තැන දෙනවා. එහෙම වැඩ කරනවා. දැන් ඒ නිසා මම හිතන්නේ අර මේකේ සංකලනයක් තමයි හොඳ වඩා උචිත වෙන්නේ. ශෛලිය. ඒ ශෛලිය සංකලනය කරගත්ත ශෛලියක්. එකම නැතුව නිකන් ඩොග්මැටික් වෙන්නේ නැතුව එකක් ගැන අනිත් දේවල් වලින් ලබා ගන්න පුළුවන් දේ ලබා දෙන කෙනාට උපරිම යහපත් විදිහට ලබා දෙන්න පුළුවන් විදිහට සංකල්පනයක් ඇති කරගන්න එක තමයි හොඳම නායකත්ව ශෛලිය කියලා මම තේරුම් අරන් තියෙන්නේ දැන්. ඔව්. එතකොට ඔබතුමා මේ හැම දෙයක්ම මිශ්‍රණයක් කොට පාවිච්චි කරනකොට ඒක ඒ ගොඩනගෙන කෙනත් ගොඩනැගෙන්නේ ඒ විදිහට වැඩ කරන්න. මොකද අපි කෙනෙක් දිහා බලනකොට එයා දිහා බලලා තමයි අපේ ජීවිතේ අපි හදාගන්නේ. එතකොට අපි නිතරම අහනවා වගේ වැරදි දේවල් ගන්න නැතුව හරි දේ අරන් ගොඩ නැගෙනවා. ඉතින් ඒ වගේ දැන් මම ඔබතුමාගේ යටතේ පුහුණු වෙච්ච කෙනෙක් හැටියට නැත්නම් උපදෙස් ලැබමින් යනවා තවමත් පුහුණු වෙමින් යනවා. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් මාව ගොඩ නගන්න මට උපදෙස් දෙන්න නැත්නම් මාව පුහුණු කරන්න නැත්නම් තව කෙනෙක්ව ගත්තොත් ඔබතුමාගේ දරුවෝ දෙන්න සේවයේ ඉන්නවා. ඒගොල්ලන්ව පුහුණු කරපු විදිය, ඒගොල්ලන්ට උපදෙස් දීපු විදිය සමහරවිට මට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද මේ උපදෙස් දීම සහ පුහුණු කිරීමේදී? ඔව් ප්‍රසන්න ඕකේ අභියෝග රසකට මුහුණ දීලා තියෙනවා මම. පළවෙනිම අභියෝගය තමයි මේ විශ්වාසවන්තභාවයේ ගොඩනගන එක කෙනෙකුගේ. වර්ධනද කෙනෙක් දැන් විශ්වාසවන්ත නැති කෙනෙක් තමයි අපි පටන් ගන්න මේ වගේ කෙනෙක් එක. ඊට පස්සේ මෙයා තුල විශ්වාසවන්තභාවයේ ගොඩනගන එක. දැන් අපිට තියෙන සේවාවල් වලදී මුණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි සේවකයොත් එක්ක. විශ්වාසවන්තකම නැහැ. විශ්වාසවන්තකම නැහැ. පිළිවෙල නැහැ. විනය පිළිවෙල නැහැ. වෙලාවට වැඩ කරන එක නැහැ. වර්ධන දැන් ඒවත් එක තමයි තියෙන ලොකුම අභියෝග. ඒව ජය ගන්න එක. ඉතින් කාලයක් තිස්සේ වැඩ කරනකොට ඒගොල්ලෝ අපි දිනා ගන්නකොට ඒගොල්ලෝ අපිට ගෞරවය දක්වනකොට එතකොට අපිට පුළුවන් වෙනවා බලපෑමක් කරන්න ඒගොල්ලන් ඉන්න තැනින් තව තලයකට ගෙනියන්න. ඉතින් අර ඒවා ගොඩනගා ගන්න එක තමයි අභියෝග රාශියක් තියෙනවා. කෙනෙකු පුහුණු කරගෙන යන වෙලාවෙදී. ඒක මගේ දරුවන්ටයි මම වැඩ කරන අනිත් සේවකයන්ටයි වෙනසක් නැහැ. මොකද දරුවන්ට මං කියලා තියෙන්නේ ඕගොල්ලන්ට මම තාත්තා හරි. හැබැයි සේවයට ආපම මම ඕගොල්ලන්ගේ මොනවාද උපදේශනය දෙන කෙනෙක් නැත්නම් පුහුණු කරන කෙනෙක් හැටියට තමයි සේවා බාර පාලකවරයා හැටියට වැඩ කරනකොට මට තියෙන්නේ ඔයා එතකොට අනිත් ඒගොල්ලන් උන එකයි. එතකොට ඕගොල්ලන්ව වෙනස් දරුවෝ හැටියට එහෙම වෙනස් විදිහට සලකන්න බෑ. මම හිතන්නේ මම එහෙම සලකලත් නැහැ. ඊට වැඩි ඒගොල්ලන්ට අමාරු වෙන්නේ නැති සමහර වෙලාවට. ඊට වැඩි අමාරු වෙන්නේ නැති. ඔව්. මොකද ඒගොල්ලන්ට අර දෙකම මිශ්‍ර කරගන්න බෑ. දැන් තාත්තා එක පැත්තකින් පාස්ටර් අනිත් පැත්තෙන් එතකොට ඒක මිශ්‍ර කර ගැනීමේදී ඒගොල්ලන්ට අමාරු තත්ත්වයක් තිබුණා ඕගොල්ලන්ට වඩා. ඒගොල්ලන්ට ලොකු අභියෝග තියෙන්නේ නැති කියලා අපි හිතනවා. ඔව්. ඉතින් අපි අද දවසේ මේ කාරණාව මේ කතිකාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි කතා කරනවා කෙනෙක්ව ගොඩනැගීම සම්බන්ධව පුහුණු කරන්න කෙරෙට. ඒක ලොකු බාහිර කාර්යයක්. මොකද අපි පාවුලුතුමත් මතක් කරනවා අපි තියන්නේ අපිට කරන්න තියෙන කොටස තමයි අපි ගෝලයන්ව හදලා ගොඩනගලා දෙවියන් වහන්සේගේ සේවයට ඒගොල්ලන්ව නැවත උන්වහන්සේට බාර කරන එක. ඉතින් මේ වගේ මේ කතිකාවේදී අපි තවත් බලන්න යන පැතිකඩයක් තමයි දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ව ගොඩ නැගුවා. ඒගොල්ලන්ගේ සේවය ලෝකයට ලොකු අභියෝගයක් නැත්නම් ලෝකය උඩු යටිකුරු කරන සේවයක් ඒගොල්ලන්ගේ අතින් සිද්ධ වුණා. එතකොට මම දේවගෙතුමාගෙන් දැන් අවසාන වශයෙන් අහන්න කැමති ඔබගේ තියෙන අත්දැකීම ඔබ කරපු සේවය ගැන ඔබට තියෙනවද ප්‍රීතියක් ඔබ ගොඩනගපු අයගේ ජීවිතවල ඔබ දකින ඵල සහ ඔබ දකින විශේෂත්වයන් ගැන කතා කරොතින් කොයි වගේ පැතිකඩයක් ගැනද ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන් සහ ඔබට ඒක ගැන ප්‍රීතිමත් වෙන්න පුළුවන්?
මං හිතන්නේ මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න තියෙන්නේ කාලයක් තිස්සේ වැඩ කරනකොට දැන් මගෙත් එක්ක වැඩ කරන අනිත් මගේ සහෝදර සභාපාලකවරුන් දරුවන් ඇතුළුව ඒගොල්ලෝ දැන් අවුරුදු දරුවන් නම් උපතින් ඉඳලම අනිත් ඒගොල්ලෝ අවුරුදු 20 30 ඒ වගේ කාලවල වල මගෙත් එක්ක වැඩ කරනවා. ඒකට ඒගොල්ලන් මාව අඳුනගෙන තියෙනවා, මම ඒගොල්ලන්ව අඳුනගෙන තියෙනවා. ඒකට ඒකෙදි අපි සැර වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම බොහොම මොනවද කියන්නේ සංවේදී වෙන වෙලාවල් තියෙනවා. සංවේදී වෙන වෙලාවල් තියෙනවා, සැර වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම හරි සාන්ත දාන්තව යන වෙලාවල් තියෙනවා. ඒ දෙකම තියෙනවා. මිශ්‍රණයක් ඔව්. සැරකමයි යාපත්කමයි. දෙකම. ඉතින් ඒක මම හිතන්නේ අපි වැඩ කරනකොට ඒගොල්ලෝ අඳුනගෙන තියෙන මය තුල මමත් අඳුනගෙන තියෙන ඒගොල්ලන්ගේ තුල. එතකොට අපිට මේ වැඩේ කරගෙන යන කණ්ඩායමක් හැටියට ලේසි. ඒකට ඒ අනුකූලව තමයි ඒ ඉන්න තැන ඉඳලා එතනින් එහාට ඒගොල්ලන්ව ගෙනියන්න එක එක වගකීම් බාර දීලා ඊට පස්සේ ඒ වගකීම ඉස්සෙල්ලාම අපි කරන්නේ එහෙමනේ. ඉස්සෙල්ලා මම ඒක කරනවා. ඔයා බලන් ඉන්නවා. ඊට පස්සේ මමයි ඔයයි එකතු වෙලා කරනවා. ඊට පස්සේ මම ඔයාට කරන්න දෙන මම බලන් ඉන්නවා. එහෙමනේ මේක දැන් ගොඩනගන්න ඕනේ ගෝලෙක්ව. ඒස්වාංශ කරේ එහෙමයි. ඉතින් ඒස්වාංශ පාවුල්තුමා කරෙත් එහෙමයි. ඉතින් අපි දැන් කරන්න ඕනෙත් එහෙමයි. එහෙම නැත්නම් ඉතින් බයිබලෙට පටහැනිව අපිට ඕන විදිහට කරන්න බෑනේ. ඉතින් ඒක නිසා අපි ඒ පුරුදු පුහුණු කෙරලීමේ සහ ඒ උපදේශන දීම තුළ වඩා ඵලදායී මිනිසෙක්ව ගොඩනගන්නට අපේ පැත්තෙන් ගොඩක් කැපවීමක් අපි කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගේ එක්ක මං ජීවත් වෙනකොට මං ඉන්නේ වීදුරුගේ මොනවාද මං ඉන්නේ වීදුරුගේක කියනවනේ. ඔව් වීදුරුගේ කියන එක කල් ගන්න එපා. ඔව් හැමෝටම පේනවා. හැමෝටම පේන විවිධ පේන ජීවිතයක් ගත කරන්න ඕනේ. ඉතින් හුඟක් ඒගොල්ලෝ හැංගිච්ච ජීවිතවල ඉන්නේ. එහෙම මොකටද අපි එහෙම කරන්නේ? මොකද වෙනස්ගේ වැඩේ අපි ඒක හරි විදිහට එහෙම කරනවා නැත්තම් නිකන් ඉන්නවා. ඊට පස්සේ මං අපේ ගෙදර ඔය මම දැන් පෞල්කාරයෙක්නේ, ළමයි දෙන්නෙක් හිටියානේ, භාර්යාව දැන් ස්වර්ගස්ත වෙලා. ඒ වුණාට දැන් ඒ කාලේදී ඔය අභියෝග ගෙදර මටත් ආවනේ. දැන් ළමයින්ගේ උදාසීන භාවය දකිනකොට භාර්යාවෙන් එන්න ඕනේ සහයෝගය නොලැබෙනකොට ඊට පස්සේ මට තිබුණා අවස්ථා දෙකකදීම ඒගොල්ලන් එක්ක මේසේ ඉඳගෙන අහන්න. ඕගොල්ලන් මට සහයෝගය දෙනවද මේ වැඩේදී නැද්ද? මොකද මාව කැඳවලා තියෙනකොට ඕගොල්ලෝ මේකේ දැන් කොටස්කාරයෝ. එතකොට එහෙම නැත්තම් මම ඕගොල්ලන්ව බලා ගන්න එක මගේ මූලික වගකීම. එතකොට මට ආපහු හෝටලේ රස්සාවකට යන්න වෙනවා. හෝටලේ රස්සාවකනේ මං හිටියේ. ඉතින් මට ආපහු හෝටලේ රස්සාවකට යන්න පුළුවන්. මං හෝටලේ රස්සාවකට යන්න වෙනවා කියලා කිව්වා. ඉතින් පළවෙනි පාරත් ඒගොල්ලෝ ඒක ගැන තීරණයක් අරගෙන නෑ තාත්තට උදව් කරනවා. වයිෆ් කිව්වා, ශාමෙන් කිව්වා නෑ ඔයාට උදව් කරනවා. අපි යන් කරගෙන යන් කියලා. ඉතින් ඒක උඩ ආවා. ආයෙ අවුරුදු ගානක් 3-4ක් යනකොට ආයෙ අර උදාසීනකම එනවා. පුහුණු කිරීම දිගටම වෙන්න ඕනේ කියන්නේ ඒක උපදේශය දිගටම වෙන්න ඕනේ කියන්නේ ඒකයි. ඔව් ඒක දිගටම රැඳිලා ඉන්න ඕනේ. ඒකේ ඒ ඵල දකින්නකන් දැන් මම මගේ සේවය දැන් අවුරුදු 35කට විතර ඇති. මං ස්වාමීන් වහන්සේත් එක්ක අවුරුදු 40ක් විතර ගමන් කරනවා. සේවය කරන පටන් අරගෙන අවුරුදු 35කට වැඩි. ඉතින් මේ කාලය ඇතුළතදී උපදේශන තුලින්ද පුහුණු කිරීම තුලින්ද ගොඩනගනු ලැබුවා වූ මගේ සහෝදරයන්ව සහෝදරයන් දෙගොල්ලම ඒගොල්ලන් දැන් ඒගොල්ලන්ගේ ජීවිත තුල ඵල දරනවා මම දකිනවා. ආමෙන්. ඉතින් මම ඒ සේවය තුල මගේ ඵල මම භුක්ති විඳිනවා. මම ඒගොල්ලන් වෙනුවෙන් වැය වුණා. ඒගොල්ලන් වෙනුවෙන් මම ජීවිතේ වෙන් කෙරුවා. මම ඒ වැඩේ කරන්න ස්වාමින් වහන්සේ දුන්නු වගකීම ඉෂ්ට කරන්න. ඒක වෙනුවෙන් කැපවීම බාරවීම තුල ඒකේ ඵල මම දැන් භුක්ති විඳිනවා. ඒකම මම අනිත් පැත්තට මම එහෙම කියනෝට කියන්නේ තව බොහෝ දෙනෙක් හොඳ සේවාවල් කළා ඒගොල්ලන්ගේ ඵල ඒගොල්ලෝ භුක්ති විඳින්නේ නැහැ. ඒගොල්ලෝ ඵල භුක්ති විඳින්නේ නැහැ. මොකද අවසාන කාලේ වෙනකොට වැරදි තීරණ, මුරණ්ඩුකම්, දඩබ්බරකම්, ඒ වගේම ආඩම්බරකම් ඒව වලට ගියාම ඒගොල්ලන්ට ඵල භුක්ති විඳින්න බෑ. මොකද ඊට පස්සේ ඒගොල්ලන් කළ දේවල් වල ඵල ඒගොල්ලන් භුක්ති විඳින්නේ නැහැ. අපරාධේ. ඉතින් මම හිතන්නේ අපි අපේ මහන්සිය, අපේ කැපවීම, අපේ පූජා වීමට ස්වාමීන් වහන්සේ නියම කළ තියෙන ඒ ඵල වල භුක්ති විඳපල්ලා කියලා. ඒ ඵල අපි භුක්ති විඳින්න ඕනේ. ආමෙන්. ඉතින් ඒ ඵල භුක්ති විඳින්න නම් ඵල දරන්න ඒගොල්ලන්ව සලස්වන්න. ඒකට තමයි අපේ පැත්තෙන් ලොකු කැපවීමක් සහ පූජා වීමක් අවශ්‍ය වෙන්නේ. ඔව් ඉතින් අද දවසේ අපි මේ කොටසේ කතා කරපු කාරණාවල් මම හිතන්නේ මගේ ජීවිතයට අත්‍යවශ්‍යයෙන් වැදගත් වෙනවා. මොකද මම තවත් එකතු කරන්න දෙවිගත්තුමා කතා කරපු දෙයට තවත් එකතු කරන්න තියෙන කාරණාවක් වෙන්නේ මොකද මේ කැපවීම මේ සේවය අකණ්ඩව පවතිනවා වගේම ඊළඟ පරම්පරාවකට යන්න ඕනේ. දැන් දෙවිගත්තුමා ඒක ගැන කතා කරා. ඒ ඵල දකින්නවා කියලා.
දැන් මෙතනදී තමයි ගොඩක් දෙනෙක් අසමත් වෙලා තින්නේ ඒක අනිත් પરම්පරාවට දීලා නැති එක ගැන. ඉතින් හොඳ පුහුණු කරුවෙක් නම් හොඳ උපදේශකයෙක් නම් එයාගේ ජීවිතයේ එයාගේ කැපවීම ඒ මිනිස්යන් උදෙසා කරනකොට ඒගොල්ලන්ගේ ජීවිතය තවදුරටත් ඒගොල්ලන් වර්ධනය වෙලා ඒ සේවය ඉදිරියට යනවා. මොකද අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා නායකත්වය ඊළඟ પરම්පරාවට හරියට හුවමාරු වෙලා නැහැ. එතකොට මේ ඔක්කොම කැපවීම අර පුහුණු කරපු එක උපදෙස් දීපු එක ඔක්කොම අර අපි කියන වගේ ගඟට කපපු ඉනි වගේ වෙලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ අපිට උන්වහන්සේ ලබා දුන්නු මේ නායකත්වය දෙවගෙතුමා ලකීසේනරත්න දේවගෙතිතුමාගේ ඒ කතා කරපු දේවල් වලට මම සාක්ෂිකාරයෙක් හැටියට ඒක මේ සේවය, ඒ උපදේශනය, ඒ පුහුණු කිරීම තව දුරටත් අනිත් પરම්පරාවට දැන් ඒක ගිහිල්ලා තිනවා. ඒක પરම්පරාවකට විතරක් නෙමෙයි අපි දන්නවා ඒක પરම්පරාවෙන් પરම්පරාවකට ගිහිල්ලා තිනවා. ඉතින් මේකට මේ කොටස කරන්න ලොකු කැපවීමක් කරන්න ඕනේ, ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඉතින් එතුමා ඒක කරලා තිනවා. ඒ වගේම එතුමා ඒක ඒ කොයි වගේ ශෛලීන්ද පාවිච්චි කරන්න කියලා අපි කතා කරා. ඒ වගේම ලැබුණු අභියෝග ගැන කතා කරා. ඒ වගේම ඒකේ තියෙන ප්‍රතිඵල ගැන කතා කරා. ඉතින් ඔබටයි මටයි මේකට සවන් දෙන මේක නරඹන ඔබටයි මටයි අපි දැනගත යුතු ප්‍රධාන දෙයක් තමයි ඔබටයි මටයි මේ ජීවිත කාලේ කෙලවර දක්වාම පුහුණු කරුවෙක් ඕනේ, කෙලවර දක්වාම උපදේශකයෙක් ඕනේ. මොකද දන්නවද අපි හැම දවසකම ඉගෙන ගනිමින් යන අය. හැම දවසකම දෙවියන් වහන්සේව දැනගනිමින් යනකොට මට විනයක් පිළිවෙලක් ජීවිතේට ඕනේ. ඉතින් මේ විනය පිළිවෙලට අපිව ගේන්නේ මොකද අපි ගණන් දෙන කෙනෙක් ගැන නිතරම කතා කරනවා. ඒ වගේම උපදේශනය සහ පුහුණු කිරීම. මේක ඔබගේ මගේ ක්‍රිස්තියානි අපි ඒකට කියනවා ආත්මික විනයට අත්‍යවශ්‍යයි. මොකද විනයකට පිළිවෙලකට අපි හුරු නැත්නම් අපේ ජීවිතය කෙලවර කරන්නේ හිමේනියස් නැත්නම් එක තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳලා කියනවා වගේ හිමේනියස් මොකද්ද උනේ? එයාගේ නැව ඇදහිල්ලේ නැව බිඳගත්තා කියනවා. ඉතින් අද දවසේ අපි ඔබට ආරාධනා කරන්නේ ඔබටයි මටයි උපදේශකයෙක් ඕනේ, පුහුණු කරුවෙක් ඕනේ. හැබැයි කාවද ඔබ තෝරගන්නේ කියන එක ගැන පරිස්සම් වෙන්න. මොකද තෝරගන්න කෙනාගේ ජීවිතයේ ඒ උපදේශ දෙන ජීවිතය ගත කරන්න ඕනේ. ඒ වගේම පුහුණු කරනකොට එයා ඒකට කැප වෙලා ඒක කරන්න ඕනේ. ඉතින් අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. නැවත අපි මේ විදියට මුණ ගැහෙන්න යනවා. ඉතින් අද බොහොමත්ම ස්තුති කරනවා දේවගෙතුමාට. එතුමාගේ කාර්ය බහුල කාලය අප වෙනුවෙන් වැය කරාට මේකත් තව එක පුහුණු කිරීමක්, මේකත් තව එක උපදෙස් දීමේ කාලයක්. ඉතින් ඔබ ඒ කාලය තුල ආශිර්වාද ලබන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඔබට ජේසු පීඨයේ දේවගෙතුමාට ස්තුතියි මේ කාලයට සම්බන්ධ වුණාට. තව එක දෙයක් මං කියලා ඉවර කරන්න. අපි හොඳට කෙලවර කරමු. ආමෙන්. උරුමයක් තියලා යමු. ආමෙන්. ජේසු පීඨයි. ජේසු පීඨයි. ජේසු පීඨයි ඔබ සියලු දෙනාට